ජය වේවා. අයන්මෑන් එසේ නැතිනම් යකඩාකෘති ඊළඟ පරිච්ඡේදයේ කීමටයි දැන් සූදානම් වන්නේ. 12 වන පිටුව මුල් හරිය. එක් ලිහිණියෙක් වටයක් පියාඹා නැවත යමක් අහුලා ගති. එය නුපුරුදු ඉතා බර දෙයකි. ඉතා බර දෙය තුඩින්ගෙන පහතින් පියාඹාගෙන ගිය ලිහිණියා ඇහැ තිබූ තැනම පසකින් එය බිම හෙළීය. අමුතු වස්තුවට අඬු 5ක් වූ අතර ඒවා චලනය විය. ඒ අමුතු ආකාරයේ කකුළුවෙක්ැයි ලිහිණියෝ සිතුහ. තමන්ට අමුතු මුහුදු බෙල්ලෙක් හා අමුතු කකුළුවෙක් අසු වී ඇතැයි ලිහිණියෝ සිතූහ. ඒ යකඩයාගේ ඇහැක් සහ ඇඟිලි සහිත දකුණු අල්ල බව උන් දැන සිටියේ නැත. එහෙත් එක්වරම ඇහැ සහ අත එක් විය. ඇහැ අත දෙස බලා සිටියේය. එය නිල් පාටින් දීප්තිමත් වී තිබුණි. මාපට ඇඟිල්ල ඇතුළු ඇඟිලි 4 උඩට ඔසවාගෙන සිටගත් අත එහි ඇඟිලි වටේට කරකවන්නට විය. එය එක්වරම ඇහැ අල්ලාගෙන අතේ මැදගිල්ල නවා ඊට තද කර ගති. ඇඟිලි අතරින් ඇහැ දීප්තිමත්ව පිටත බලා සිටියේය. දැන් අතට පෙනුම ලැබී ඇත. වටපිට බැලූ එය එක්වරම ඉදිරියට නෙරා දර දඬු ඇඟිලි වලින් ලිහිණියෙකුට අනින්නට විය. අනෙකා වෙතද හැරී අනින්නට විය. බියපත් වූ ලිහිණියෝ කෑ ගසමින් අහසට පියෑඹූහ. අත ගල් අතර යමක් සොයමින් සැරිසරන්නට විය. එක්වරම ඉදිරියට දිවූ එය යමක් තදින් අල්ලා එය අදින්නට විය. නමුත් එය ගල් දෙකක් අතර සිර වී තිබුණි. ඒ යකඩයාගේ උරහිසකි. උත්සාහය අත්හැර අත නැවත එහෙ දුවන්නට විය. ඊළඟ පරිච්ඡේදයෙන් හමු. ජය